අයිබෝන් කියලා පිළිගන්නවා ටෙච් එකේ YouTube channel එකෙන් අරන් එන brand new tech video එකත් එක්ක. ඉතින් ඔන්න ගොඩක් කාලෙකින් තමයි අද වීඩියෝ එකක් අරන් ආවේ. ඉතින් ඔයාලට ගොඩක් වාසි වෙන වීඩියෝ එකක් තමයි අද අරන් ආවේ. ඉතින් ඒ තමයි කොහොමද අපි YouTube එකේ ප්‍රීමියම් එක සල්ලි දෙන්නේ නැතුව ෆ්‍රී ලබා ගන්න කියලා. ඉතින් වැඩි කතා කරන්න ඕනේ නැහැ. එහෙනම් ඉතින් අපි යන් වීඩියෝ එකට. හරි යාළුවනේ. ඉතින් අපි බලමු කොහොමද අපේ YouTube ප්‍රීමියම් එක ෆ්‍රී ට්‍රයල් එකේ. ඒ කියන්නේ පළවෙනි මාසේ අපිට නොමිලේ දෙනවා මේක. ඉතින් ඒක කොහොමද අපි අපේ කාඩ් එක ඇඩ් කරලා අපි පළවෙනි මාසේ ෆ්‍රී මේ YouTube ප්‍රීමියම් එක අපි ලබා ගන්න කියලා. ඉතින් මේ වැඩේ කරන්න ඔයාලට YouTube app එක පාවිච්චි කරන්න පුළුවන්. but උනාට YouTube Music app එක ගොඩක් ලේසි වෙන හින්දා කියලා දෙන්නත් ලේසි වෙන හින්දා මම YouTube Music app එක තමයි ගන්න. ඉතින් මත් රෙකමන්ඩ් කරන්නේ ඔයා YouTube Music app එකෙන් මේ වැඩේ කරනවා නම්. ඉතින් ඔයාගාව YouTube Music app එක නැත්නම් ඔයාලට සල්ලම ගන්න තියෙන්නේ Play Store එකට ගිහලා YouTube Music කියලා ඔයාලට සර්ච් කරලා ඒ app එක ඉන්ස්ටෝල් කරගන්න තියෙන්නේ. ඒක දන්නවනේ. ඉතින් ඊට පස්සේ ඔයාලට තියෙන්නේ YouTube Music app එක මේ විදිහට ඕපන් කරන්න. ඉතින් අලුතෙන් ඕපන් කරන කෙනෙක් නම් ඔයාලට මෙතන sign in කියලා වැටේ. ඉතින් ඒක ඔයා sign in දෙන්න. ඉතින් ඊට පස්සේ මගේ මෙතන වැටුණා ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට තමයි ඉන්ටර්ෆේස් එක තියෙන්නේ. ඉතින් මෙතන ඉන්ටර්ෆේස් එක ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ඔයාලට තියෙනවා ඔයා හදලා තියෙන ඊමේල් එකෙන් ලෝගෝ එකක් විදියට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට ගන්න තියෙන්නේ ඒක උඩ ටච් කරගන්න. ඉතින් ටච් කරගත්තට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ඔයාගේ ෆෝන් එකේ තියෙන ඊමේල්. ඔයා කලින් මේ විදිහට ප්‍රීමියම් එක මිලදී අරන් නැත්නම් ඔයාට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා උඩම එන ඊමේල් එක නැත්නම් ඔතන ඊමේල් එක ගිහිල්ලා ප්‍රීමියම් එක ගත්තු නැති ඊමේල් එකක් සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තියෙනවා get music premium කියලා රතු පාට බටන් එකක්. ඔයාට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට ගන්න තියෙන්නේ එතන උඩ ඔයා ක්ලික් කරන්න ඕනේ. ඉතින් ප්‍රීමියම් කියන එක උඩ ටච් කරගන්න. ඉතින් ටච් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ආයෙත් බලා ගන්න පුළුවන් get music premium to listening to music at free ඒ වගේ ගොඩක් දේවල් විස්තර කරලා මෙතන තියෙනවා. ඉතින් ඔයාලට අපි අද ගන්න යන එක මෙතන බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ 1 month trial for LKR 0 කියන්නේ රුපියල් 0යි. ඔයාලට කිසිම මුදලක් මේකෙන් වැය වෙන්නේ නැහැ. පළවෙනි මාසෙ මෙයාලා ට්‍රයල් එක විදිහට දෙනවා. ට්‍රයල් වර්ෂන් එකද මෙතන ට්‍රයල් මන්ත් කියලා. ඉතින් මම මෙතනදී ඔයාට රෙකමන්ඩ් කරනවා ඔයාගේ කියන්නේ ඔයාගාව තියෙනවා නම් යාළුවනේ සල්ලි නැති ඒ කියන්නේ account එකේ 0 අඩු ගාණක් තියෙන කාඩ් එකක් මේකට ගන්නවා නම් මම රෙකමන්ඩ් කරනවා. මොකද يعني සමහරක් කාඩ් තියෙනවා අපිට කෝඩ් එකක් එන්නේ අපිට ඇලර්ට් එකක් එන්නේ account එකකින් ඔහේ සල්ලි කැපිලා යන. ඉතින් ඔයාට මේක මාසේ අන්තිමේටම මේ plan එක unsubscribe කරන්න ඕනි. නැත්තම් මේ ප්ලෑන් එක ඔයා කැන්සල් කරන්න ඕනේ. ඒක එහෙම නැත්තම් ඔයාගේ ඊළඟ මාසෙට ඔටෝම ඔයාගේ කාඩ් එකෙන් සල්ලි කැපෙනවා. ඉතින් ඒක අනිවාර්යයෙන්ම ඔයා දැනුවත් වෙන්න ඕනි දෙයක්. ඉතින් මම රෙකමන්ඩ් කරනවා account එකේ සල්ලි නැති කාඩ් එකක් පාවිච්චි කරගන්න කියලා. ඉතින් ඒකට ඔයාලට කිසිම රිස්ක් එකක් නැහැ. ඉතින් ඔයාලට තියෙන්නේ මෙතන කාඩ් නම්බර් එක සහ මෙන්න මේ දේවල් දීලා දෙන්න විතරයි. ඉතින් අපි බලමු මෙතනින් පස්සේ අපි මොකද කරන්න ඕනි කියලා. ඉතින් යාළුවනේ සමා වෙන්න ඕනේ. මොකද මම වීඩියෝ එක එඩිට් කරද්දී තමයි දන්නේ කාඩ් පේමන්ට් එක ඇඩ් කරන කොටස තනිකර කියන්නේ ස්ක්‍රීන් රෙකෝඩ් එකේ නෑ. මොකද කාඩ් එකේ සෙන්සිටිව් ඩේටා හින්දා ඒක රෙකෝඩ් කරගන්න බෑ. ඉතින් මම වෙනම ෆෝන් එකකින් රෙකෝඩ් කරෙත් නෑ ඒ ටික. ඉතින් යාළුවනේ ඔතනින් ඔයාලට තරලව ගන්න තියෙන්නේ ඔයගේ ඩෙබිට් කාඩ් එකේ හරි ක්‍රෙඩිට් කාඩ් එකේ හරි තියෙන සම්පූර්ණ කෝඩ් එක සහ සිකුව කෝඩ් එකේ කෝඩ් ටික මේ ඔයාලට මෙතන පුරවලා දෙන්න විතර තියෙන. අනිවාර්යයෙන්ම කාඩ් එක අයිතිකාරයාගේ නම හෝල්ඩ් නේම් එක යටතේ ඔයා දෙන්න ඕනි. නැත්නම් ඒක කාඩ් එක ඇඩ් වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි කියන්නේ සමා වෙන්න ඕනේ. හරි යාළුවනේ. ඉතින් ඔයාලා කාඩ් එකේ විස්තර හරියට දුන්නට පස්සේ මෙන්න මේ විදිහට ලෝඩ් වලට මෙන්න මේ වගේ ඔප්ෂන් එකක් බලා ගන්න පුළුවන්. මෙතනදී ඔයාලට පල්ලෙය තියෙන subscribe කියන බටන් එක උඩ ඔබන්න. ඉතින් ටච් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ පොඩ්ඩක් ලෝඩ් වෙලා ඔයාට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලන්න පුළුවන් මැසේජ් එකක් එනවා. ඉතින් මම මෙතනදී no කියලා තමයි දෙන්න. ඔයාලා no කියලා දෙන්න එපා. ඔයාලා දෙන්න ඕනි yes කියන ටික් එක දෙන්න. ඉතින් මම මේකෙදි වෙන දේ කියන්නම්. ඉතින් මේකෙදි වෙන්නේ ඔයාලා කියන්නේ ෆෝන් එක කාට හරි ෂෙයා කරද්දී ඔයාලගේ දැන් ඔයා කාඩ් පේමන්ට් එක ඇඩ් කරලා තියෙන්නේ. පේමන්ට් එක වෙන මොකක් හරි ගෙවන්න තියෙනවා නම් ඒ කියන්නේ වෙන මොන හරි ගෙවන්න නම් ඔයාලට එනවා සත්‍යාපනය කියන්නේ අර වෙරිෆයි කරන කෝඩ් එකක් අන්න ඒ වගේ නේක. ඉතින් ඔයා yes කියලා දෙන්න. ඉතින් yes කියලා දුන්නට පස්සේ තමයි ඉතුරු ටිකට අපිට යන්න පුළුවන්. හරි යාළුවනේ පස්සේ ඉතින් ඕකේ දුන්නට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඔප්ෂන් එකක් බලන්න පුළුවන්. මෙතනදී no thanks කියන ඔප්ෂන් එක ඔයාලා උඩ ටච් කරගන්න ඕනි.
ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට සාර්ථකව ඔයාලගේ ට්‍රයල් එක වෙල්කම් කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී let's go කියලා දෙන්න. ඉතින් let's go කියලා දුන්නාට මෙන්න මේ වගේ ඇප් එක ඔයාලට බලා ගන්න පුළුවන්. ප්‍රීමියම් එකේ ට්‍රයල් එක දැනට ඔයාලට ඇවිල්ලා තියෙන්නේ. දැන් මම වෙන වීඩියෝ එකක් කරන් පෙන්නන්නම් ඔයාලට කොහොමද මේ ෆෝන් එකේ අර අපි හොයාගන්නේ කොහොමද. ඉතින් අර ෆෝන් එකේ සින්දුවක් දාලා අපි මේක ෆෝන් එක ඔෆ් කරලා ප්ලේ වෙනවා නම් ඒ වගේ තියෙනවනේ. ඉතින් මම ඔයාලට ප්‍රීමියම් එක ආවා කියලා ඔයාලට මම දැන් මේ වීඩියෝ ක්ලිප් එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඉතින් මම මගේ ෆෝන් එකේ රෙකෝඩින් එකක් ගත්තා ඔයාලට පෙන්වන්න ඕනේ හින්දා ඉතින් මගේ channel එකේ ගිහපු අලුත් අවුරුද්ද දාපු ආස්කරු වීඩියෝ එක තමයි මේ ප්ලේ වෙන්නේ. ඉතින් ඔයා පොඩ්ඩක් අහගෙන ඉන්න මම පොඩ්ඩක් මේකේ සවුන්ඩ් එක අඩු කරලා ඒ වීඩියෝ එකේ සවුන්ඩ් එක වැඩි කරන්නම්. ඉතින් වීඩියෝ කරන්න කලින් මාර ඉස්සලම කියන්න ඕනේ ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔයාලට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලට තව දෙයක් කියන්න තියෙනවා. ඉතින් මේ අපේ අවුරුද්දක එන අප්‍රේල් මාසෙ කියන්නේ නිකන් අලුත් අවුරුද්ද කියන්නේ ඉතින් නිකම්ම අතරින්න පුළුවන් දවසක් නෙවෙයි. ඔයාලා උනත් පපින්නා දානවා, අස්කුරු දානවා, වගේ ලොකු දේවල් කරනවා. ඉතින් ටෙක්ටගේ අපි හිතුවා වෙනස්ම වීඩියෝයක් කරන්න. ඒ කියන්නේ වෙන තරම් ඉන්න අපේ channel එකේ මෙන්න මේ විදිහට තමයි ඔයාලට මම කියලා දීපු විදිහට ඔයාලට පුළුවන් සරලවම ඔයාගේ YouTube එකේ ප්‍රීමියම් එක කිසිම ට්‍රැක් ඇප් එකක් නැතුව YouTube ඇප් එකේම ෆ්‍රී ලබා ගන්න. ඉතින් ඔයා හොඳට මතක තියාගන්න ඕනේ මේක එක මාසයක් විතරයි දෙන්නේ. ඉතින් මොකද ඊට පස්සේ ඔයාලට සල්ලි ගෙවන්න දෙනවා. ඉතින් ඔයා බය වෙන්න දෙයක් නැහැ. ඉතින් ඔයා අර මං කියපු විදිහට කරා නම් ඔයාගේ කාඩ් එකෙන් ඔයා නොදැනුවත්ම ඔයාගේ කාඩ් එකෙන් සල්ලි කැපෙන්නේ නැහැ. ඉතින් මම රෙකමන්ඩ් කරනවා කෝකටත් හොඳයි ඔයාගේ account එකක් තියෙනම් සල්ලි නැති ඒක වෙනම කාඩ් එකක් තියෙනවා නම් ඒ කාඩ් එක යූස් කරන්න මේ වැඩේට. ඉතින් ඒකට ඔයාලට කිසිම බයක් වෙන්න ඕනේ නැහැ. ඉතින් කොහොමත් මං ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්න කොහොමද අපි Google එකේ Play Store වලට පේ කරන්න අපේ කාඩ් ඇඩ් කරපුවාම මේ කාඩ් එක රිමූව් කරගන්නේ කොහොමද කියලා එහෙම වීඩියෝ එකක් ගේන්න. ඉතින් ඔයාලට කිසි ප්‍රශ්නයක් නැතුව ඕන විදියකට මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් තව දෙයක් තමයි ඉතින් ඔයා එකම කාඩ් එකකින් ඔයාගේ account 5ක් 6ක් ඒ කියන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් එක කාඩ් එකකින් මේක එක මාසයයි ඔයාලට ෆ්‍රී හම්බෙන්නේ. ඉතින් ඔයා මාස 2-3ක් වෙන Gmail හදා මේ වැඩේ කරන්න යන්න එපා. ඉතින් එතකොට Google එකේ මේක ඔයාගේ ඇල්ගොරිතම් එක කරා ට්‍රැක් කරගෙන ඔයාගේ කාඩ් එකේ Google Pay කරන්න බැරි වෙන විදියට එයාලා හදනවා සහ ඔයා හදපු Gmail හැම එකක්ම රිමූව් කරලා බෑන් කරලා දානවා. ඉතින් ඒක හින්දා උපරිම එක කාඩ් එක account දෙකකට විතරක් මේ Gmail දෙකකට විතරක් මේ free trial එක ගන්න. ඉතින් මේක කියලා දුන්නේ ඔයා purchase එකක් ගන්න කලින් ඔයාලට කිසියම් idea එකක් ගන්න. ඉතින් අපි ඕකේ තව කොටස් තුනක් තියෙනවා family සහ student කියන එක. ඉතින් අපි තනියම ගන්න පුළුවන් විදිහට තමයි මේක අරන් ආවේ. ඉතින් අපි ඉදිරියට බලාපොරොත්තු වෙනවා family සහ student විදිහට කොහොමද මේ මුදලක් ගෙවලා අපි කොහොමද YouTube Premium එක buy කරගන්නේ කියලා. ඉතින් මම හිතනවා අද ගෙනාපු වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක share කරන්න. ඒ වගේම වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේම ලස්සන ටෙක් වීඩියෝ එකකින් හම්බ වෙනකල් ආදරව මම සමු ගන්නවා. මම